ඉතින් ගුඩ් මෝනිින් කියන හැමෝටම අද 2026 අවුරුද්දේ ජනවාරි මාසේ දෙවෙනිද. ඉතින් මම හිතුවා පොඩක් එළියට ගිහලා වීඩියෝවක් කරන්න. මොකද ජනවාරි පළවෙනිදා ඉඳන් මෙහි ආයිස් නොවි පටන් ගත්තා. අතරම පොඩක් එළිය ලස්සන. ඉතින් අපි එළියට ගිහලා බලමු මොනවද තියෙන ලස්සන කියලා. ඇත්තටම මේක තමයි view එක මගේ බැල්කනි එකේ ඉඳන් තියෙන. බලන්න බැල්කනි එකට ස්නෝ ඇවිල්ලා තියෙන්නේ මාර ලස්සනයි. ඒ වගේම බැල්කනි එකෙන් බලද්දී අර පැත්තෙන් දැන් උදේ නීර නගිනවා මාර ලස්සනයි. මේක තමයි අපාර්ට්මන්ට් එකේ මේන් ඩෝර් එක. මෙතනින් එළියට ගිහිල්ලා අපිට පුළුවන් යන්න ස්ටේෂන් එක පැත්තට නැත්නම් මෙයාලගේ ගම පැත්තට යන්න පුළුවන් අපිට මෙතනින් එළියට ගිහිල්ලා. මොකද පේනවනේ දැන් කට්ටිය මේ ගෙවල් වල තියෙන ගාඩන් වල තියෙන ස්නෝ අයින් කරනවා. මම යන්න කියලා බැලුවේ මේ හරිය තියෙනවා ලේක් එකක්. මම කලින් ෆොටෝස් වීඩියෝස් එහෙම දාලා තියෙනවා. දැන් මේ ස්නෝ බටන් වල පස්සේ කොහොමද මේ ලේක් එකේ view එක කියලා බලන්න මම එනවා. මෙතන සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් විතර යන්න තියෙනවා. මම පයින් යන්නේ. ඉතින් බලමු ගිහලා එතෙන්ට කොහොමද view එක කියලා. ඉතින් මේක තමයි මගේ සෙකන්ඩ් ටයිම් එක ස්නෝ එක්ස්පීරියන්ස් කරන. පොඩි එක්සයිට්මන්ට් එකක් තියෙනවා. ඒ වුණාට බර්නයිරින් මොකක් වෙයිද කියලා බලමු. ඉතින් මං හිතනවා ඔයාලට පේනවා ඇති කියලා මේ පාරවල් වල තියෙන බයිසිකල් ලේන් එකයි නෝමල් වෙහිකල්ස් යන ලේන් එකයි. මේ දෙකම මෙයාලා ඩෝසස් වලින් මේ ස්නෝ රිමූව් කරලා තියෙන්නේ. මොකද මෙයාලා ස්නෝ යන්න කියලා එයාලා බයිසිකල් වලුනොත් එයාලා ගමන් යනවා. ඒ නිසා මම කලින් දවසක වීඩියෝ එක කිව්වා ස්වීඩන් කියන්නේ ගොඩක් නිදහස අගය කරන රටක්. ඒනිසයි මිනිස්සු වැඩිය යාල නිදහසට බාධාවෙන් දෙවල්ලට කැමති නැහැ. ඒ නිසා අපිත් දැනගන්න ඕන අපි ආපු විදිහට යාල නිදහසට බාධා නොවෙන්න අපි කරන දේවල් ටික කරගන්න. වීඩියෝ එකක් කරද්දිත් දැන් මේ ලාඩ යාල ගාඩන් වලට ඇවිල්ලා යාල ස්නෝ රිමූව් කරනවා. ඉතින් අපි ඔය වීඩියෝ කරන එක ඇඩිය හරිනේ. කරන්නේ යාලගෙන් අහලා කරන්න ඕන. ඒ නිසා ඒ වගේ දේවල් ඇඩි ගන්නේ නැහැ වීඩියෝස් වලට. මේ බලන්න මේ පාකින් එකේ තියෙන වාහන ඔක්කොම හිමින් යට වෙලා. දැන් මෙයාලට යද්දි මේ වාහන තියෙන ඔක්කොම නෝ කරන්න. දැන් මම යන්නේ මේ ඒරියා එකේ තියෙන කොල්රෙඩ් වල තියෙන උසම ඒරියා එකට. ඒරියා එකේ තමයි ලේක් එක තියෙන්නේ. මට දැන් ඔයාලට පේනවා නම් පිටිපස්සේ තියෙන්නේ මේ කොල්රෙඩ් වල ගොඩක් හවුසින්ග්ස් නැත්නම් අපාර්ට්මන්ට්ස් තියෙන ඒරියා එක. ඔයාලට පිටිපස්සේ පේනවා නම් මෙතන තියෙනවා ලොකු කන්දක් නගින්න. ඊට පස්සේ තමයි ආය කන්ද පල්ලට බහැලා ලේක් එකට යන්න තියෙන්නේ. ඔයාලට පේනවා නම් මේ තියෙන ඉස්සරහ ලේක් එක. මේ කට්ටිය ඇවිල්ලා මේ හරිය තියෙන පොඩි ස්ලෝප් එක. කට්ටිය අර හිමේ එයාලා පදිනවා.
මාර ලස්සනයි. ඉතින් මම ලේක්කේ ළඟට ආවා. මම දැන් දුර පොඩ්ඩක් ඉන්නේ. මට පේනවා මෙතන ඉඳන් ලේක් එක පොඩ්ඩක් ෆ්‍රීස් වෙලා තියෙන්නේ. තව දෙයක් තමයි මෙතන දැන් ෆැමිලිස් වල කට්ටිය ඇවිල්ලා පොඩි ළමයි එක්කලා ඒක ස්නෝ ප්ලේ කරනවා. දැන් ලස්සන view එක මෙතන එක. තනකින් තියෙනවා සන්රයිස් එක. ඊට පස්සේ ලේක් එක, ඊට පස්සේ හිම කට්ටිය ඔක්කොම ඉන්නවා. මාර ලස්සනයි එතන view එක. ඇත්තටම මම දන්නේ නැහැ මෙතන මොකද්ද එන්ඩ් එක කියලා ලේක් එකට. ඉතින් මම මෙතන පොඩ්ඩක් නැවතුණා. ඔයාලට පේනවා පිටිපස්සෙන් සන්රයිස් එක මාර ලස්සනයි. ඒ වගේම පිටිපස්සෙන් කට්ටිය ඉන්නවා සෙල්ලම් කරනවා. ලස්සනයි. ඉතින් මම මෙතන පොඩි සිනමැටික් ෂොට්ස් වගේක් අරගෙන අපෝ යන්න කියලා තමයි බැලුවේ. බලන්න ඇත්තටම මෙතන දැන් තියෙන ඇත්තටම වතුර දැන්. ඔස්සලා තමයි තියෙන්නේ. ඉතින් මම බැලුවා මෙතනත් ගිහිල්ලා මෙතන තියෙන පොඩි ලේක් එක වටේ යන්න පුළුවන් පොඩ්ඩක්. ඒ හැරයටත් ගිහිල්ලා ඇවිල්ලා ආපහු යන්න කියලා. බලන්න view එක මෙතන තියෙන. අපි ගිහිල්ලා බලමු මේ පාර පොඩ්ඩක් මොකද කියලා. මම මේකට මාර ආසයි. මේ හිමත් එක්කලා සන්රයිස් එකත් එක්කලා තියෙන view එකට බලන්න මේ ගහේ ලස්සන කොච්චර ලස්සනද කියලා හිම වෙලා තියෙනවා. බලන්න මේ කට්ටිය මෙතන let's know about me. දැන් මම ආපහු යනවා. දැන් ඉතින් හිට ඇති. මේ යන්න ආපහු පන්මන්ට එකට. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම good luck.